වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නිද්‍රා නිදිනෑ මා නේත්‍ර මේ රාත්‍රියේ මෙවුනා රැහීන රුද්‍රමී මනසේ මා තවතිසාලොවින් වැඩි දේවතාවියක් වැනි ඔබට පරදීනෙලු. හෙලෝ කොහමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. ගොඩක් අය මැසේජ් කරලත් ඇහුවා ඇයි මේ වීඩියෝ එකක් නැත්තේ කියලා. ඉතින් මේ ගෙවෙන්නේ මගේ යුනිවර්සිටි එකේ දෙවෙනි අවුරුද්ද. ඉතින් පළවෙනි අවුරුද්දට වඩා දෙවෙනි අවුරුද්දේ ටිකක් වැඩ වැඩි. ඒ නිසා තමයි අපිට වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණේ. ඉතින් මේ ගෙවෙන්නේ වින්ටර් එකේ අන්තිම දවස්. ඒ කියන්නේ වසන්ත කාලේ එන්න ඔන්න මෙන්න. ඉතින් වසන්ත කාලය අත ළඟ. ඉතින් එහෙම දවසක මම මේ යන්නේ යුනිවර්සිටි එකේ ඉඳලා මගේ ලන්ච් අවර් එකේදී මම යනවා යුනිවර්සිටි එක ළඟම තියෙන යෝගිජී කියන සුපර් මාකට් එකට. ඉතින් මේක ඉන්දියන් සුපර් මාකට් එකක්. දවස් 7ම ඕපන් කරලා තියෙන්නේ. මෙතන ලංකාවේ එක එක අයිටම්ස් තියෙනවා ගන්න. ඉතින් අද මම විශේෂ කෑමක් හදන්න යන්නේ. මම මේ ගන්න දේවල් වලින් ඔයාලට තේරෙයි මම මොනවද හදන්න යන්නේ කියලා. මෙතන තිබ්බ වම්බටු බෙදපුවා පැකට් කරලා ලංකාවෙන් එවනේවා. ඉතින් මම ඒ පැකට් එකක් ගත්තා. ඉතින් අද අපි හදන්න යන්නේ වම්බටු මෝජු එකක්. ඒ වගේම මෙතනට ආවහම තව ලංකාවේ එක එක අයිටම්ස් තියෙනවා දැකලා ඒවත් ටිකක් ගත්තා මම. මෙතන වම්බටු ග්‍රෑම් 300ක් වගේ තියෙනවා මේ පැකට් එකේ. ඒ වගේම මට පොල් අවශ්‍ය වෙලා තිබ්බා. ගෙදර පොල් ඉවරයි. ඉතින් ඒකෙනුත් පැකට්ස් 3ක් වගේ ගත්තා. මොකද නැත්තම් ආයෙ එන්න වෙනවා මේවා අරන් යන්න. ඒ නිසා ඒ පැකට් 3කුත් අරගෙන බලමු තව මොනවද මම ගන්න කියලා. ඉතින් ඊළඟට මම ගන්නවා මෙන්න මේ විනාකිරි බෝතලයක්. මේකත් ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම බටු මොජෝ එකට අනිවාර්යයෙන්ම ඕනනේ රතු ලුණු. ඉතින් මම මේ ෆ්‍රීස් කරපු රතු ලුණු පැකට් එකක් ගත්තා. මෙතන රතු ලුණු වල පොතු ගලවලා පීල් ඔෆ් කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි යූස් කරන්න. සම්බෝල වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම රතු ලුණු වලින් පැකට් එකකුත් ගත්තා මෙතනින්. දැන් ඉතින් මේ බඩු ටිකත් අරගෙන මම යන්නේ කැෂියර් එකට. මෙතනින් බඩු ටික පේ කරලා අරගන්න. ඉතින් අද මට බෑග් එකක් ගේන්න බැරි වුණා. මොකද මම යුනිවර්සිටි එකේ ඉඳලා තමයි ලන්ච් අවර් එකේ ආවේ. ඉතින් ඒ නිසා මම මෙයාලගෙන්ම බෑග් එකක් ගත්තා. මේ තියෙන්නේ එහා පැත්තෙන් යෝගිජී ෆුඩ් මාර්ට් කියලා මේ දාන්නේ එයාලගේ බෑග් එකක්. ඉතින් ඒ බඩු ටිකත් අරගෙන මම ආයෙත් කැම්පස් එකට යනවා. තව වැඩ ටිකක් තියෙනවා අද ඉවර කරන්න. එහෙනම් යමු මාත් එක්ක ආයෙත් කැම්පස් එකට. ඉතින් මේ වින්ටර් එකේ අන්තිම දවස් කියලා මම ඔයාලට කිව්වනේ. බලන්නකො මල් පිපීගෙන එනවා වසන්ත කාලය අත ළඟ. ඉතින් හරිම ලස්සනට මල් පිපීගෙන එනවා. වන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝක මාන නන්දනා
වත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා දැන් ඉතින් යුනිවර්සිටි එකට ආයෙත් ඇවිල්ලා ඔෆිස් එකේ මගේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරලා අපි ගෙදර ගිහිල්ලා බටමෝජු එක හදන විදිය බලමු. එහෙනම් රැඳී ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. ඉතින් දැන් ඔන්න මම ගෙදර ඇවිල්ලා මහන්සි නොපලා වටමෝජු එක හදන්න යන්නේ. මේ තියෙන අපිට ඕන කරන දේවල්. ඉතින් මේකට හාල් මැස්සෝ, විනාගිරි, කුරුඳු පොතු, ලුණු, කහ, ගම්මිරිස්, ඒ වගේම මෙන්න මේ රසම රස චට්නි එක මට දුන්නේ යාළුවෙක්. ඉතින් සකුණි අක්කා තමයි මට මේ රෙසිපි එක කිව්වේ. හරියම රසට මේ බටමෝජු එක හදනවා. ඉතින් මම එයාගෙන් අහගෙන තමයි මේ බටමෝජු එක අද හදන්නේ. මේ පැකට් එක සීල් කරලා තිබ්බේ, මේ රතුරුණු පැකට් එක. ඉතින් මේක ඉන්දියාවෙන් එන ප්‍රොඩක්ට් එකක්. මම මේ සෑහෙන වෙලාවක් ගත කරා මෙන්න මේ පැකට් එක මුලින්ම අරගන්න. ඉතින් මේ තියෙන්නේ රතුළුණු, වලට පේනවා ඇති ෆ්‍රෙෂ් විදියට තියෙනවා. ඉතින් මම සම්බෝල හදන්නත් මේ විදියටම මේ පැකට් එකෙන් පාවිච්චි කරනවා රතුළුණු. ඉතින් මේ වගේ පැකට් එකෙන් අවශ්‍ය ටික අරගෙන මම ආයෙත් ඒක සීල් කරලා ඩීප් ෆ්‍රීසර් එකේ තමයි දාන්නේ. එතකොට මට ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පෑන් එකක් තියලා ඒකට තෙල් ටිකක් දාලා මම මුලින්ම පිරිසිදු කරගත්ත හාල් මැස්සු ටික බැද ගන්නවා. හාල් මැස්සු එක බැදෙන අතරේ මම මේ විදිහට අමු මිරිස් කරලකුත් කපා ගන්නවා. අමු මිරිස් කරලකුත් බටමෝජු එකට දානවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි පැකට් එකෙන් ගත්ත රතුළුණු ටික හොදලා අරගෙන මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊළඟට මම මේ කඩෙන් අරගෙන ආපු බැදපු වම්බඩු පැකට් එක මේ විදිහට කපලා අද මේකෙන් භාගයක් තමයි හදන්නේ. මොකද අපි දෙන්න විතරක් ඉන්න නිසා ඊටු ටික ඊට පස්සේ දවසක හදන්න අරන් තියෙනවා. ඔන්න දැන් හාල් මැස්සු ටිකත් වැදගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ දාන්න යන්නේ අවශ්‍ය ප්‍රමාණයට මේ පැකට් එකෙන් භාගයක් බැදපු වම්බඩු. ඉතින් මේ විදිහට බැදපු ඒවා ගන්න නැතුවත් ඕන කෙනෙක්ට කඩෙන් උනත් අරගෙන බැද ගන්න පුළුවන්. මම ඉතින් ලේසියට මේක බැදලම තියෙන නිසා අරගෙන ආවා. ඉතින් අර හාල් මැස්සෝ බැදපු තෙල් ටිකම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට රතුළුණුයි අමු මිරිසුයි ටිකක් බැද ගන්නවා. ඉතින් මම මේ ටික බැදන අතරේ ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මම පාවිච්චි කරන. ඉතින් මේ උයන අතරෙම චොපින් බෝඩ් එක ඊට පස්සේ මම මේ පාවිච්චි කරපු අනිත් භාජන ටික මේ උයන අතරෙම හොදනවා. ඉතින් ඒක මානව ලේසි. මොකද උයලා ඉවර වෙනකොට භාජන ටිකත් හොදලා ඉවරයි. එතකොට මට ආයෙ හොදන්න තියෙන්නේ මෙන්න මේ උයන භාජනේ විතරයි. ඉතින් මම එක අපේ අම්මගෙන් ඉගෙන ගත්ත පොඩි ටිප් එකක්. මොකද ඒක මාරම වෙලා විතර වෙනවා එහෙම කරද්දී. ඉතින් මේ බලන්නකෝ මෙන්න මේ රසම රස චට්නි එක මට මගේ යාළුවා තමයි දුන්නේ. ඒක මාරම රසයි. ඒකෙන් ටිකකුත් එයා කිව්වා මේ බටමෝජු එකට දාන්න කියලා. දැන් මම බැදපු බටමෝජු එකයි බැදපු හාල් මැස්සෝ මේ ටික ඔක්කොම මික්ස් කරගන්නවා එක භාජනයක. ඉතින් මේ මික්ස් කරන අතරේ මට හිතුණා මේ භාජනේ මදි කියලා. ඊට පස්සේ මෙන්න මේ ලොකු භාජනයට දාලා මික්ස් කරගත්තා.
දැන් මම මේ බැදුණු රතුළුවන අමු මිරිස් එකට කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගත්තා. ඊළඟට මම මේ කරන්න යන්නේ මේ රසම රස චට්නි එකෙන් භාගයක් වෙන භාජනයකට දාගන්න එක. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මේකෙන් භාගයක් විතරයි. ඊට පස්සේ ඒ චට්නි එකට විනාගිරියකින් ටික ටික එකතු කර කර ඒ චට්නි එක දිය කරගන්න ඕනේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට විනාගිරි පොඩ පොඩ දාලා මේ චට්නි එක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මික්ස් වුණාට පස්සේ මේ අතරේදී අර බැදුණු රතුළුණු අමු මිරිස් එකට මම කහ කුඩු ඒ වගේම කෑලි මිරිස් කුඩු එකතු කරා. මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඒ ටික පොඩ්ඩක් පැත්තට කරලා අර දිය කරගත්ත චට්නි එක මේ භාජනයේ පැත්තකට එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙනම කලවම් කරලා ඔක්කොම ටික එකතු කරලා ආය හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි අර බැදගත් හාල් මැස්සෝ බටු මෝජු මිශ්‍රණය මේ ටෙම්පරාදුවට එකතු කරන්න ඕනේ. මේකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න. එතකොට මේක මික්ස් වෙන තරමට ගොඩක් රසයි. ඒ නිසා හොඳට මික්ස් කරගන්න. මේ තියෙන්නේ අන්තිමේදී අපේ බටු මෝජු එක පේන විදිහ. ඇත්තටම මේක ගොඩාක් රසයි. හදලා බලන්න ඔයාලත්. ඉතින් අද අපි මේ බටු මෝජු එකත් එක්ක කන්න අනිත් හදාගත්ත එළවලු තමයි චිකන් එකක්, ඒ වගේම පරිප්පු, ඒ වගේම පොල් සම්බෝලයක්. ඉතින් මේක ගොඩාක් රසයි. මේ රෙසිපි එක කාලා බලන්න ඔයාලත්. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට වසන්ත කාලය ඇවිල්ලා. ඉතින් හැම තැනම පරිසරය කොළ පාටයි, මල් පිපිලා ගොඩාක් ලස්සනයි මුළු කැම්පස් එකම. ඉතින් අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක්, comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් අලුත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම. පිනි පොද ඇස වසන්තල